ප්‍රදේශය තුළ මේ රට තුලත් තව තවත් විවිධ ක්ෂේත්‍රය ඔස්සේ ඒ සේවාවන් අපි හැම කෙනාට ලබා දෙන්නත් අපිත් ඔබ වහන්සේ සමග එකතු වෙමින් ඒ කටයුතු යෙදෙන්න ඒ ශක්තිය ධෛර්යය අපි හැම කෙනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ආරාධනා කිරීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් මම නතර වෙනවා සියලු දෙනාට. බෞද්ධ වුණා. මම බෞද්ධ ආගමික පරිසරයේ හැදුණා. මගේ වාසනාවට මා පැවිදි දිවියට යොමු වුණා. ඔබේ දෙමව්පියෝ ඇදහු ආගම අනුව ඔබ ඒ ආගම අනුගමනය කරනවා. නමුත් අපි සියලු දෙනා මිනිස්සු. ඒ උතුම් මනුෂ්‍ය ජීවිතය තුළ අපේ උත්තරීතර භාවයට යන්න අපේ ගමනට අවශ්‍ය කරන්නේ මිනිස් ගුණධම් වලින් අපේ ජීවිත පෝෂණය වීමයි. මේ රටේ එකම වස්තුව සම්පත වශයෙන් මම දකින්නේ හැදෙන වැඩෙන දූදරු පිරිස. හැදෙන වැඩෙන දූදරු පිරිස රටට වැඩදායක අන්දමින් හැදෙන්න නම් ගුණාර්ථ දෙකක් තිබෙනවා. එකක් තමයි දැනුම හොඳට ලබා ගන්න ඕනේ. අනිත් එක දැනුමෙන් පෝෂණය වෙනවා වගේ ගුණ ධර්මයන්ගෙන් පෝෂණය වෙන්න ඕනේ. මගේ අත් දෙකට පේන සෑම දරුවෙක්ම මම දකින්නේ දරුවෝ වශයෙන්. එතෙන්දී කුලමල ಜಾති ආගම් ભેදයක් මම දකින්නේ නැහැ. ඕනම දරුවෙක් හොඳට ඉගෙනගෙන ගුණ සම්පන්නව කටයුතු කළොත් දැනුමෙන් පෝෂිතව කටයුතු කළොත් ඒ දරුවා තමයි රටේ අනාගතයේ බාර අරගෙන රට දියුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට තියාගන්න හැකියි. එනිසා විදේශයෙන්ම මම අද ඉතාම සතුටු වෙනවා මේ ස්ථානට ඇවිදින්න කතා බහ කරන්න නෙමෙයි මේ දරුවන්ට ආශිර්වාදයක් කරන්න ඒ දරුවෝ යහමකට ගන්න උත්සාහ දරන විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට ආශිර්වාද කරලා දරුවන්ට ආශිර්වාද කරලා පොතක් දීලා තවත් දුරේ පුතේ ඔබ හොඳට ඉගෙන ගන්න ඔබේ අනාගතයේ සාර්ථකයි වාසනාවන්තයි. යන වඩුරු පිරිස පාසල් පොත් සහ උපකරණ බෙදා දුන් ඓතිහාසික අත්තනගල්ල ශ්‍රී අරහන්ත රාජමහා විහාරාධිපති සීනාදී සිව්කෝල්ලේ ප්‍රධාන සංඝනායක අගමා පඬිත මහෝපාධ්‍යාය අවසරයි නායක මහින්දානන්ද ආචාර්ය පඬිත් ශ්‍රී ආනන්ද නායක වහන්සේ හට අපගේ ගෞරවපූර්ව කෘතඥතාව පළ කර සිටිමු. 24/10/2025 විදුහල්පති ආචාර්ය මණ්ඩලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල් විදායක සංවර්ධන කමිටුව ආදිශ සංගමයේ ආදිශ ශිෂ්‍යාවන්ගේ සංගමය හා බද්දියා සුබසාධන කමිටුව බබගම් අල්බද්දියා මහාවිද්‍යාලයේ කාර්යය